ඇතුළට ගිහින් කන්නේ මේ එළියට ආවේ. මට නම් ෂුවර් සිරිවර්ධනය මොනවාරි ජරාවක් විකුණනවා. අන්න මුදලාලි අන්න බයික් එකක් ආවා. අන්න ගියා. ආන් සල්ලි දුන්නා. ආන් එනවා. අන්න ගියා. සල්ලි දුන්නා. බඩු ගත්තා. ශනික අතුරු දාම්. ඈ මං අහගෙන ග්‍රාමසේවක මහත්තයා අපේ ගමේ ජරාවට පුරුදු වෙච්ච කොල්ලෝගයක් ඉන්නවා කියලා මේ කඩේ ගාවම කියනවා. මට නම් ෂුවර් ෂොට් ලැම්බර්ට් අයියා. සිරිවර්ධනය මොනවාරි ජරාවක් විකුණනවා. නැත්තම් කොහොමද අවුරුදු පහක් යද්දි කඩවල් හදලා වාහන අරගෙන මෙච්චර මැච්චයක් ගහන්නේ? කඩයක් විතරක් කරලා ඔහොම දිනු වෙන්න පුළුවන් නම් දැන් ලැම්බර්ට් අයියත් අවුරුදු 25 තිස්සේ කඩයක් කරනවානේ. කොයි? ඔහොම ඉඳලා හරියන්නේ නැහැ ලැම්බර්ට් අයියා. මේ ටෙක්නොලොජිය යූස් කරලා යාමාරි ගේමක් ගහන්න ඕන. ඔය ප්‍රොසෙසරේට මොනවත් ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද? ඩවුන්ලෝඩ් මගුල් වන්දන්නේ නැහැ. හැබැයි සිරිවර්ධනයාගේ මේ සිද්ධිය ගමේ උන් දැනගත්තොත් එහෙම කොහොමද ඒයිද? ඈ? ටෙක්නොලොජිය? ඈ? සිරිවර්ධන මුදලාලි මට නම් විශ්වාස කරන්නත් බෑ ආකාශ මල්ලිය. මම හිතුවා බෑ අවුරුදු 5ක් කඩ කළා කොහොමද ඔහොම දිනුනේ වෙන්නේ. ආයේ කතා දෙකක් නැහැ. මට මොනවා හරි ජරාවක් විකුණනවා වෙන්නේ. අනේ මේ උඹ කටවහන හයර ගෑම ඉත්‍යක් වෙන්නේ නැතුව ඕන එක එපා එකයි ජීවනෝ දාගෙන හරි ඉතින් මං ආයේ ගමේ වෙන දේවල් නේ කිව්වේ. අනේ මල් වාගේ හිටපු කොල්ලෝ ටික සිරිවර්ධන විනාශ කරලානේ බං. අර සුනිල්ගේ කොල්ලා ඇදීලා ගිහින් මං ඇහුවා මොකද බං උඹ හැටි ඇදිලා ඉන්නේ. ඌ කියා අපි බොල ප්‍රේතයට පාඩම් අනේ ඔකගේ පාඩම් කිරිල්ල මන් දන්නේ නැද්ද? ඌ ඉතින් අර ඉඹුල් ගහේ කට ඌ කරන්න ඕනේ නෑනේ බං. පේනවාද මේ සිරිවර්ධනයගේ වැඩ? සිරිවර්ධනයා කියන්නේ අපි හිතුවේ ගමේ හොඳ එකෙක් කියලා. ඕක හෙන ජාවාරංකාරයා. ඕකට හෙන 7 ගහන්න ඕනේ. හෙන 7ක් නෙමෙයි 8ක් ගහන්න ඕනේ. තව එකක් වැඩි වෙන්නත් එක නේ නංගි. සිරිවර්ධනයා ඉන්දියාවෙන් තමයි බඩු ගෙන්නන්නේ. මට විශ්වාසවන්ත මිනිස්සෙක් තමයි කිව්වේ සිරිවර්ධනයට බෝඩ් 3ක් තියෙනවා කියලා. ඒ වැටිටි යොදවලා. කොහොමද ගේම? දැන් සැපද? උඹට කියන්න මෙහෙදි සිරිවර්ධන උනාට උඩහදි වෑබඩ සිරා කියලාලු කියන්නේ. මූට වැඩිය තව දෙන්නයිලු ඩීල් එකේ ලොකෝ ඉන්නේ. කියන්නේ මේ කඩේ දාලා තියන්නේ ආදායම් මාර්ගයක් පෙන්වන්න. කොහොමද මොල? ඒකනේ මට වෙහින්දා මේ ගම විනාශ වෙලා තියෙන්නේ. සොට්ටල් නැද්ද? මුළු ගමම කුපිත වෙලා සුබහදාම මොකද්ද කියාගෙන ඉන්න වෙලාවේ මේ වැඩේ පත්තු කරන්න ඕන අපේ කෝට් කරගෙන. නැද්ද නිසංක? ඒක ඇත්ත මුදලාලි. මේ ගමේ අපරාධ වෙන්න ඉඩ තියන්න බෑ. අපරාධ කොතනද? මේ නිසංකේතන. එකෝ. අන්න ඒක නිසායි මගේ දිවි පරදුවට තියලා මම මේ මෙහෙයුමට ආවේ. එකෝ ලැම්බර්ට් අයියා අපි අපේ ෆුල් ටෙක්නොලොජිය යූස් කරලා මේ මිෂන් එක කම්ප්ලීට් කරන්න ඕනේ. ආකාශ් ලෑල්ලි ටික දාපන්. ලෑලි මොකටද මුදලාලි මේ නිසංකීද්දි.